ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ මුහුදේ ජීවත් වෙන ලෝකයේ විශාලතම සත්වයන් ගැනයි. ඒ තමයි තල්මසුන්. ඔවුන්ගේ විශාලත්වය, බුද්ධිය සහ අద్භූත හැසිරීම නිසා අදටත් විද්‍යාඥයන් පවා පුදුමයට පත් වෙනවා. ඔයාලා දන්නවද? ලෝකයේ විශාලතම සත්වයා ඩයිනසෝර් කෙනෙක් නොවන බව. ලෝකයේ විශාලතම සත්වයා තමයි නිල් තල්මසා. මොවුන් මීටර් 30ක් පමණ දිගට වැඩෙන්න පුළුවන්. ඒ වගේම බර ටොන් 180කටත් වැඩි වෙන්න පුළුවන්. හිතා ගන්නත් අමාරුයි නේද? තවත් පුදුම දෙයක් තමයි තල්මසුන් මාළු නෙමෙයි. ඔවුන් ක්ෂීරපායන්. ඒ කියන්නේ අපි වගේම පෙනහළු වලින් හුස්ම ගන්නා සතුන්. ඒ නිසා ටික ටික මුහුදේ මතු පිටට ඇවිත් හුස්ම ගන්න ඔවුන්ට සිදු වෙනවා. ඔවුන්ගේ හිසේ ඇති හුස්ම පිට කරන සිදුරෙන් ජල වාෂ්පය ඉහළට විදීම අපි හැමෝම වගේ දැකලා තියෙන ලස්සන දර්ශනයක්. තල්මසුන් ඉතා බුද්ධිමත් සතුන් ලෙසත් හඳුන්වනවා. ඔවුන් එකිනෙකා සමග විවිධ ශබ්ද සහ ගීත මගින් සංනිවේදනය කරනවා. සමහර තල්මසුන්ගේ ගීත කිලෝමීටර් 100 ගණනක් දුරට පවා ගමන් කරන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. තවත් විස්මයජනක කරුණක් තමයි සමහර තල්මසුන් සෑම වසරකම කිලෝමීටර් 1000 ගණනක් සංක්‍රමණය කිරීම. ඒ ආහාර සෙවීමටත් පැටවුන් දැමීමටත් සුදුසු ප්‍රදේශ සොයාගෙන යාම සඳහායි. මෙය ලෝකයේ දිගම සත්ව සංක්‍රමණ වලින් එකක් ලෙස සැලකෙනවා. නමුත් කනගාටුවට කරුණක් වන්නේ මුහුදු දූෂණය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ දේශගුණික වෙනස් වීම නිසා තල්මසුන්ට විශාල තර්ජනයක් එල්ල වී තිබීමයි. ඒ නිසා අපි හැමෝගෙම වගකීම තමයි මුහුද සහ එහි ජීවීන් ආරක්ෂා කිරීම. අද වීඩියෝවෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. යාළුවන්ට ෂෙයා කරන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. සුබ දවසක්.